සුබ උදෑසනක් වේවා. අපි ඉස්සෙල්ලාම මෙතනදි කරන්න යන්නේ සෝල්ට් පරීක්ෂාව. එහෙම නැත්නම් ලුණු කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා තමයි පරීක්ෂා කරන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා අපිට ෆුඩ් ප්‍රොඩක්ට් එකක් දුන්නහම අපිට පුළුවන් ඒකේ තියෙන සෝල්ට් සාන්ද්‍රණය කොච්චරක් තියෙනවද කියලා පෙන්වන්න. මෙතනදී අපි කරන ප්‍රොසීජර් එක තමයි අපි සාම්පල් එකෙන් ඔයාලා දෙන සාම්පල් එකෙන් ග්‍රෑම් 5ක් අරගෙන ඒකට හොට් වෝටර් මිලිලීටර 100ක් දාලා අපි මෙතනදී පාවිච්චි කරනවා කලර් රියේජන්ට් එකක් විදිහට පොටෑසියම් ක්‍රෝමේ. එතකොට අපි මේ සාම්පල් එකට ලුණු තියෙන නිසායි මේ කලර් රියේජන්ට් එක නිසායි මේක යෙලෝ කලර් එම නැත්නම් කහ පාට ද්‍රවණයකින් අපිට දැක ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒක ටයිට්‍රේට් කරනවා සිල්වර් නයිට්‍රේට් එක. එතකොට මේ සෝල්ට් සාන්ද්‍රණය සියල්ලම ඉවරුණාට පස්සේ මේ කලර් රියේජන්ට් එක ප්‍රතික්‍රියා කරනවා. එතකොට අපිට දැක ගන්න පුළුවන් යෙලෝ කලර් එක ඔරෙන්ජ් කලර් එක බවට පත් වෙනවා. මම කරලා පෙන්නන්නම්. සාමාන්‍ය අපි මිලිලීටර 2ක් තමයි ගන්නෙ. මේ තියෙන්නේ අපි ගත්ත ග්‍රෑම් 5ක සාම්පල් එකයි කලර් රියේජන්ට් එකයි ඇඩ් කරලා අපි ඉස්සෙල්ලාම මුල්ම තියෙන AgNO3 ගාන ලියා ගන්නවා. ඊට පස්සේ තමයි අපි ටයිට්‍රේට් කරන්නේ. අවසානට මේක තමයි ද්‍රවණේ පාට එන්න ඕනේ. ඊට පස්සේ අපි මේකේ අවශ්‍ය ප්‍රමාණය ලියාගෙන අපි ගාව තියෙනවා ඒකට අදාළ ඉක්වේෂන් එකක්. මේ ඉක්වේෂන් එකට දාලා අපිට කියන්න පුළුවන් මේ සාම්පල් එකේ තියෙන කොච්චර සෝල්ට් ප්‍රමාණයක් තියෙනවද කියලා. ඒකෙන් ඔයාලට SLS ISO කියන තත්ත්ව සහතික ගන්න උදව් වෙනවා.